ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ සිංහල භාෂාවේ තියෙන එක් ව්‍යාකරණ අංගයක් වන සමාස පිළිබඳවයි. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ මෙන්ම උසස් පෙළ විෂය නිර්දේශයේ අපි මේ සමාස ගැන කතා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නොකරම පාඩම් වෙත යමු. ඉස්සෙල්ලාම අපි බලමු සමාසයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට මේ පේනවා වගේ සමාසයක් කියන විවිධ අර්ථ සහිත ශබ්ද එක්වගෙන එක් අර්ථයක් පළ කිරීම. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් පද කීපයක් එකට එකතු කරලා එක් පදයක් කරන එක නේද? ඉතින් මේ සමාස ලේඛනයේදී මෙන්න භාෂණයේදී එහි දීර්ඝ බව අඩු කරලා කෙටි ඒ කියන්නේ එහි සංක්ෂිප්ත ගුණය පෙන්වන්න යොදා ගන්නවා. එහෙනම් අපි ඊළඟට සමාස වර්ග කීයක් තියෙනවද කියලා බලමු. මේ පේනවා වගේ සමාස වර්ග පහක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒවා තමයි අව්‍ය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, දකාරාර්ථ සමාසය හා අන්‍යාර්ථ සමාසය කියන්නේ. එහෙනම් අපි ඊළඟට අව්‍ය සමාසයක් කියන්නේ මොකක්ද කියලා බලමු. අව්‍ය කියන එකේ තේරුම තමයි උපසර්ග හා නිපාත කියන එක. ඉතින් උපසර්ගයක් හෝ නිපාතයක් පදයකට මුලින් යෙදিলা සෑදෙන සමාස අපි අව්‍ය සමාස කියලා හඳුන්වනවා. මේ අව්‍ය සමාස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පළවෙනි එක උපසර්ග මූලික අව්‍ය සමාස. දෙවෙනි එක නිපාත මූලික අව්‍ය සමාස. ඉතින් අපි බලමු මේ උපසර්ග මූලික අව්‍ය සමාසයක් කියන්නේ මොකක්ද කියලා. උපසර්ග මූලික අව්‍ය සමාසයක් කියන්නේ උපසර්ග පදයක් කිසියම් පදයකට මුලින් උපසර්ගයක් යෙදিলা සෑදෙනවා නම් ඒවා අපි හඳුන්වනවා උපසර්ග මූලික අව්‍ය සමාස කියලා. ඉතින් මේ විදිහට වචනයකට මුලින් උපසර්ගයක් යෙදিলা පෙර තිබුණු වචනයේ අර්ථය අඩුවීමක්, වැඩිවීමක්, එහෙමත් නැත්නම් වෙනස්ම අර්ථයක් ඇති වෙන්න පුළුවන්. අපි උදාහරණ කිහිපයක් බලමු. පළවෙනි උදාහරණය තමයි ප්‍රබල කියන්නේ. බල කියන පදයට ප්‍ර කියන උපසර්ගයේ එකතු වෙලා ප්‍රබල ඒ කියන්නේ උසස් බල ඇති කියන එක නිර්මාණය වෙනවා. මේකෙදි වෙන්නේ බල කියන පදයට ප්‍ර මූලික කරලා යෙදීමෙන් මෙම බල කියන වචනේ අර්ථය වැඩිවීමක් සිදු වෙනවා. එතකොට දෙවෙනි උදාහරණයේ දුසිරිත් ඒ කියන්නේ සිරිත් කියන එකට දූ කියන උපසර්ගයේ යෙදিলা දුසිරිත් නරක සිරිත් කියන එක හැදෙද්දී සිරිත් වල ඒ කියන්නේ සිරිත් කියන පදේ අර්ථයේ අඩුවීමක් මෙතන සිදු වෙලා තියෙනවා. එතකොට සුමිහිරි ඒ කියන්නේ මිහිරි කියන එක වඩාත් මිහිරි කරලා සුමිහිරි කියන පදය අපි අව්‍ය සමාසවල උපසර්ග මූලික අව්‍ය සමාසවල හැදෙනවා. එතකොට කුකවි ඒ කියන්නේ ಕು දන කවි නරක කවියා මේකෙදු අර්ථය අඩු කිරීමක් වචනේ සිදු වෙනවා. එතකොට නිපාත මූලික අව්‍ය සමාසයක් නිර්මාණය වෙන්නේ වචනයකට පෙර න නිපාතයේ යෙදීමෙන්. මේ න නිපාතය යෙදෙන වචනේ මුල ව්‍යංජන අක්ෂරයක් තියෙනවා නම් මේ න නිපාතයේ වෙනුවට අක්ෂරය ආදේශ වෙනවා. එහෙනම් අපි උදාහරණ කිහිපයක් බලමු. නිපාත මූලික අව්‍ය සමාසයට උදාහරණ විදිහට අපි මේ පහළ තියෙන උදාහරණ ටික බලමු. පළවෙනි උදාහරණය න කියන නිපාත පදයට කුසල් කියන වචනේ එකතු වෙලා අකුසල්. ඒ කියන්නේ කුසල් නොවනුයේ කියන පදේ නිර්මාණය වෙනවා. එතකොට මේ න කියන නිපාත පදයට කුසල් කියන වචනේ එකතු වෙද්දී කූ කියන අකුර ව්‍යංජන අක්ෂරයක් නිසා මේ න කියන එක වෙනුවට අයන්න ආදේශ වෙනවා. ඒ වගේම දෙවෙනි උදාහරණයේ න ධන සුර කියද්දී සූ කියන අකුර ව්‍යංජන අක්ෂරයක් නිසා න අකුර සමග එකතු වෙද්දී ශබ්දය ආදේශ වෙනවා. ඒ හේතුවෙන් අසුර ඒ කියන්නේ දෙවියන් නොවන කියන පදේ නිර්මාණය වෙනවා. ඒ වගේම වචනයක ස්වරාක්ෂරයක් මුලින් යෙදিলা තියෙනවා නම් ඒකට පෙර න නිපාතයේ යෙදෙද්දී ඒ න නිපාතයේ වෙනුවට අන් ශබ්දය ආදේශ වෙනවා. අපි එහෙනම් ඒකට උදාහරණ කිහිපයක් බලමු. මේ පහත තියෙන උදාහරණ වලින් අපි මේ කරුණ සලකා බලමු. පළවෙනි උදාහරණයේ විදියට න කියන නිපාත පදයට එක්ක අවශ්‍ය කියන වචනේ එකතු වෙලා අනවශ්‍ය කියන අවශ්‍ය නොවනුයේ කියලා නිර්මාණය වෙලා තියෙනවා. මෙතනදී න නිපාතයත් එක්ක අවශ්‍ය කියන වචනේ පළවෙනි අක්ෂරය වෙන අයන්න එකතු වෙද්දී අයන්න ස්වරාක්ෂරයක් නිසා න නිපාතයේ වෙනුවට අන් ශබ්දය ආදේශ වෙනවා. ඒ නිසා අනවශ්‍ය කියලා මෙතනදී පදේ නිර්මාණය වෙනවා.
දෙවෙනි උදාහරණයේත් න ධන අදර ඒ කියන්නේ අනදර ගෞරව නොකරන්නේ කියන පදේ නිර්මාණය වෙනවා. මෙහිදීත් නිපාත පදයක් සමග අදර කියන වචනේ එකතු වීමේදී අයන්න ස්වර අක්ෂරයක් නිසා න අක්ෂරය වෙනුවට අන් කියන ශබ්දය ආදේශ වෙලා අනදර කියලා නිර්මාණය වෙනවා. අව්‍ය සමාසයේ මූලික කොටස් ටික මේක වුණත් A-level exam එකේදී අපිට අනුවංග ලියන ප්‍රශ්නෙට මේ නිපාත හා උපසර්ගවල ගණයන් ටික දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් මම ඔයාලට මේ උපසර්ගයි නිපාතයි වල ගණයන් ටික මතක තියාගන්න short and sweet ක්‍රමයක් කියන්නම්. අපි එහෙනම් ඒක බලමු. ඉතින් අව්‍ය සමාසයට අයත් පදවල වචනයේ මුල තියෙන උපසර්ගය හෝ නිපාතය මෙන්න මේ උපසර්ග වලින් එකක් නම් ඒවා මේ යව් කූප න ආදී ගණයන් වලට අයත් වෙනවා. ඉතින් යව් යත අනු කියලා උපසර්ගයක් මුලින් තියෙනවා නම් ඒක අයත් වෙන්නේ යව් ආදී ගණයට. කු සු දු කියන අකුර මුලින් තියෙනවා නම් ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට සුමිහිරි වගේ මිහිරි කියන එකේ සුමිහිරි. ඒ කියන්නේ සූ කියන්නේ ඒක කු ආදී ගණයට තමයි අයත් වෙන්නේ. උප ප කියන අක්ෂර තියෙනවා නම් ඉස්සරහට මේ සමාසය අව්‍ය සමාසයක එතකොට ඒක අයත් වෙන්නේ ප ආදී ගණයට. ඊළඟට න අන් කියන අක්ෂර මුලින් තියෙන අව්‍ය සමාස පද අපිට හම්බුනොත් එහෙම ඒවා අයත් වෙන්නේ න ආදී ගණයට. දැන් අපි දෙවන සමාසය වෙන විශේෂණ සමාසය ගැන බලමු. මේ පේන විදිහට විශේෂණ හා විශේෂ පද දෙකක් සම්බන්ධ වී සිදුවන සමාසය විශේෂණ සමාසය කියලා හඳුන්වනවා. ඉතින් මේක තවත් පැහැදිලි කළොත් යම් දෙයක් එම වර්ගයේම තවත් දෙයකින් විශේෂ කිරීමට යොදන විශේෂණ පදේ නිසා ඇතිවන සමාසය අපිට විශේෂණ සමාසය කියලා හඳුන්වන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මල කියන විශේෂ පදේ ගමු. මේකට අපි කහ සුදු වගේ විශේෂණ පද යොදලා එම මල විවිධ පාට වලින් අපිට විශේෂ කරන්න පුළුවන්. ඉතින් මේ විශේෂණ සමාසය ප්‍රධාන වශයෙන් වර්ග 6කට බෙදන්න පුළුවන්. අපි දැන් ඒ විශේෂණ සමාස 6 උදාහරණත් එක්කම බලමු. පළවෙනි විශේෂණ පද සමාසය තමයි විශේෂණ පූර්ව පද සමාසය. මෙහිදී විශේෂ පදයක් විශේෂණ පදයකට මුලින් ඒ කියන්නේ මණික රතු මණික කියලා අපි විශේෂණ කරලා හඳුන්වනවා නම් මෙතන තියෙන්නේ විශේෂණ පූර්ව පද සමාසය. දෙවෙනි විශේෂණ සමාසය තමයි විශේෂණ අපර පද සමාසය. මෙහිදී ගවුම් කියන විශේෂ පදයට පොඩිය කියලා විශේෂණ පදයක් දාලා තියෙනවා. මේක අපි හඳුන්වනවා විශේෂණ අපර පද සමාසය කියලා. තුන්වෙනි විශේෂණ සමාසය තමයි සංඛ්‍යා පූර්ව පද සමාසය. ඒ කියන්නේ සරණ කියන විශේෂ පදයට අපි තුන් කියන සංඛ්‍යා විශේෂණ පදයක් යොදලා තියෙනවා නම් එතන තියෙන්නේ සංඛ්‍යා පූර්ව පද සමාසයක්. හතරවෙනි විශේෂණ සමාසය තමයි සංඛ්‍යා අපර පද සමාසය. ඒ කියන්නේ විශේෂ පදයට පසුව අපරව තියෙනවා නම් සංඛ්‍යාවක් යොදලා කියන්නේ ගම් පහ වගේ එතන තියෙන්නේ සංඛ්‍යා අපර පද සමාසයක්. පස්වන විශේෂණ සමාස වර්ගයේ තමයි උපමාන පූර්ව පද සමාසය. ඒ කියන්නේ හිත කියන විශේෂ පදයට උපමාවක් ඊට පෙර දාලා තියෙනවා නම් ඒ කියන්නේ හිත කියන එක ගල් හිත කියලා වගේ විශේෂ කරලා තියෙනවා නම් එතන තියෙන උපමාන පූර්ව පද සමාසයක්. අවසාන විශේෂණ සමාස වර්ගය තමයි උපමාන අපර පද සමාසය. මෙතනදි වෙන්නේ වත කියන විශේෂ පදය කමල කියන උපමා පදයෙන් විශේෂණ කරලා තියෙනවා. එතකොට වත කමල කියන උපමා අපර පද සමාසය නිර්මාණය වෙනවා. එතකොට පාපියුම් මේ උදාහරණයෙන් පා කියන විශේෂ පදය පියුම් කියන උපමා පදයෙන් විශේෂණ කරලා තියෙනවා. මෙතනදිත් වෙන්නේ උපමාන අපර පද සමාසයන් නිර්මාණය වෙන එක තමයි. ඉතින් මේ විශේෂණ සමාසයට අයත් ප්‍රධාන අංග 6 අපිට A-level සිංහල පේපර් එකේ අනුඅංග ප්‍රශ්නෙට ගොඩක් වැදගත්. එහෙනම් අපි ඊළඟට විභක්ති සමාසයේ පැත්තට යමු. විභක්ති සමාසයක් යනු ප්‍රථම හා ආලපන විභක්ති දෙක හැර සෙසු විභක්ති පදයක් මුලින් යෙදී සිදුවන සමාසයක් අපි හඳුන්වනවා විභක්ති සමාසයක් කියලා. විභක්ති සමාසය ඉගෙන ගන්න කලින් අපිට විභක්ති ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.
ඉතින් ඔයාලට මේ පේනවා වගේ මම විභක්ති ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ link එක පහළ description box එකේ දාලා තියන්නම්. ඔයාලා ඒක ගැන බලනම එහෙනම් විභක්ති සමාසයට යන්න හොඳ අවබෝධයක් අරගෙන එන්න. ඉතින් ප්‍රධාන වශයෙන් විභක්ති වර්ග 9ක් තියෙනවා. මේ තියෙන්නේ විභක්ති වර්ග 9. ඉතින් මේ විභක්ති වර්ග 9න් පළවෙනි විභක්තිය වෙන ප්‍රථම විභක්තියයි අවසාන විභක්තිය වෙන ආලපන විභක්තියයි අයින් කරලා ඊළඟට තියෙන විභක්ති වෙන පදයක් මුලින් යෙදිලා තමා මේ විභක්ති සමාසය නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි මේ විභක්ති සමාසයට අයත් පද කොහොමද නිර්මාණය වෙන්නේ කියලා මේ උදාහරණ වලින් බලමු. කර්ම විභක්ති සමාසයට උදාහරණ විදිහට මේ උදාහරණ හඳුන්වන්න පුළුවන්. 1. ගවයන් පාලනය කරන්නේ. කරන්නේ කියන පදේ තියෙනවා නම් අපි ඒක කර්ම විභක්ති සමාස ගණයට අයත් වෙනවා. එතකොට අපි ගවයන් පාලනය කරන්නේ නම් ගවපල්, ගෝපාල. එතකොට මෙහෙකරු කියලා සමාස පදයක් තිබ්බොත් ඒක අපි බලන්න ඕනේ මෙහෙය කරන්නේ. කියන්නේ ඒකේ තේරුම මොකක්ද කියලා. මෙහෙය කරන්නේනේ මෙහෙකරු කියන්නේ. එතකොට ඒක අයත් වෙන්නේ කර්ම විභක්ති සමාසයට. ඒ වගේම ග්‍රන්ථ කරන්නේ, ගත්කරු. අපිට පේපර් එකට එන්නේ මේ ගත්කරු, මෙහෙකරු, ගවපල් ඒ වගේ ඒවානේ. එතකොට අපි ඒක බලලා ඒකේ තේරුම කොහොමද අපි ඒක කොහොමද හැදෙන්නේ කියලා බලන්න ඕනේ. එතකොට ගත්කරු කියන එක හැදෙන්නේ ග්‍රන්ථ කරන්නේ හන්දා මේක අයත් වෙන්නේ කර්ම විභක්ති සමාසයට. අපි විභක්ති ගැන කතා කරද්දි කතා කරා කතෘ විභක්තිය අඳුන ගන්න තියෙන ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි විසින් කියන නිපාත පදයේ තියෙනවා නම් එතන කතෘ විභක්තියක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම කතෘ විභක්ති සමාසය අඳුන ගන්න මේ විසින් කියන නිපාත පදය අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් අපි එක්සෑම් එකේදී අපිට දෙන්නේ පරපුටු, වේපස්, දේවභාෂිත ඒ වගේ වචන. එතකොට අපි හිතන්න ඕනේ පරපුටු කියන වචනේ කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් මේ උදාහරණ තියනවා වගේ පරපුටු කියන වචනය හැදෙන්නේ පරා විසින් පුටුවේ කියලා. ඉතින් ඒ හන්දා මේ විසින් කියන නිපාත පදේ මෙතන තියෙනවානේ. ඒ හන්දා මේක කතෘ විභක්ති සමාසයට තමයි අයත් වෙන්නේ. ඒ වගේම වේපස්. වේපස් කියන එක හැදෙන්නේ වේයන් විසින් බඳින පස්. ඉතින් මෙතනත් විසින් කියන නිපාත පදේ තියෙනව නේද? ඒ හන්ද මෙතනත් මේ වේපස් කියන පදයට අයත් වෙන්නේ කතෘ විභක්ති සමාසයට. තුන්වෙනි උදාහරණය තමයි දේවභාෂිත. ඒ කියන්නේ දෙවියන් විසින් කියන ලද. ඉතින් මෙතනත් විසින් කියන නිපාත පදේ තියෙන හන්දා මේකත් අයත් වෙන්නේ කතෘ විභක්ති සමාසයට. තුන්වෙනි විභක්ති සමාසය තමයි කරණ විභක්ති සමාසය. ඉතින් මේ කරණ විභක්ති සමාසය කතා කරන්න කලින් අපි කරණ විභක්ති ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් කරණ විභක්තියකදී අපි කලින් වීඩියෝ එකේ කිව්වා කරණ විභක්තියක් මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමයි හේතු පදයක් තියෙනවා නම් එතන කරණ විභක්තියක් තියෙනවා කියලා. ඉතින් මේක කරණ විභක්ති සමාසයටත් අදාළයි. ඉතින් කිරිබත්, අත්කම් ඒ වගේ වචන තියෙනවා නම් අපි බලනවා එතනත් මේ කිරිබත් කියන වචනේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් කිරිබත් කියන හැදිලා තියෙන්නේ කිරෙන් පිසූ බත්. කියන්නේ බත් පිසන්න. ඒ කියන්නේ බත් උයන්න අපිට කිරි ආධාර කරගෙන මෙතන තියෙනවා. ඒ හන්දා මෙතන කිරිබත් කියන එක කරණ විභක්ති සමාසයට අයත් වෙනවා. ඒ වගේම අත්කම්. ඒ කියන්නේ අතින් කළ නිර්මාණ. මේ නිර්මාණ කරන්න අත යොදාගෙන අත හේතු වෙලා තියෙනවා. ඉතින් ඒ හන්දා මෙතන තියෙන්නේ කරණ විභක්ති සමාසය. හතරවෙනි විභක්ති සමාසය තමයි සම්ප්‍රදාන විභක්ති සමාසය. අපි සම්ප්‍රදාන විභක්ති ගැන කතා කරද්දී අපි කතා කරා සම්ප්‍රදාන විභක්ති හඳුනගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සම්ප්‍රදාන විභක්තියකින් කියන්නේ දීමක් හෝ ලැබීමක්නේ. ඉතින් ට පිනිස සඳහා වගේ වචන යෙදෙනවා නම් එතන තියෙනවා සම්ප්‍රදාන විභක්තියක් කියලා අපි කතා කරලා තියෙනවා. ඒ වගේම සම්ප්‍රදාන විභක්ති සමාසයටත් මේක පොදු කරුණක්. අපි බලමු ජනප්‍රිය, බුදු පුද, දරු පෙම වගේ උදාහරණ මෙතන තියෙනවා. අපි බලමු ජනප්‍රිය කියන වචනේ කොහොමද හැදෙන්නේ කියලා. ජනප්‍රිය හැදෙන්නේ ජනයාට ප්‍රිය. ඔයාලට පේනවද මෙතන ජනයාට ඒ කියන්නේ ට යන්න තියෙනවා. ඒ හන්දා අපි මතක තියාගන්න ඕනේ මේ වගේ ට අකුර තියෙනවා නම් එතන සම්ප්‍රදාන විභක්ති සමාසයක් තමයි තියෙන්නේ කියලා. ඒ වගේම
බුදු පුද. බුදු පුද කියන්නේ බුදුන්ට කරන පුද. එතන තියෙනවා නේද බුදුන්ට කියන එකේ ට අකුර. ඒ හන්දා මේකත් සම්ප්‍රදාන විභක්ති සමාසයට තමයි අයත් වෙන්නේ. ඒ කියන්නේ දීමක් හෝ ලැබීමක්නේ. බුදුන්ට කරන පුද කියන්නේ බුදුන්ට දීමක්නේ මෙතන තියෙන්නේ. ඒ නිසා මේ බුදු පුද කියන පදයක් සම්ප්‍රදාන විභක්ති ගණයට තමයි අයත් වෙන්නේ. එතකොට දරුපෙම කොහොමද හැදිලා තියෙන්නේ? දරුවන්ට දෙන ආදරේ. ඒ කියන්නේ එතන තියෙන දීමක්. ඒ වගේම දරුවන්ට කියන වචනේ ට කියන අක්ෂරය තියෙනවා. ඒ නිසා මේකත් සම්ප්‍රදාන විභක්ති සමාස ගණයට අයත් වෙනවා. පස්සන විභක්ති සමාසය තමයි අවදි විභක්ති සමාසය කියන්නේ. අපි අවදි විභක්තියේදී කතා කරා අවදි විභක්තියක් හඳුනගන්න ලේසිම ක්‍රමයක් තමයි සීමාවක් එතන තියෙනවා නම් එතන තියෙන අවදි විභක්තියක් කියලා. ඉතින් මේ කරුණ මේ අවදි විභක්ති සමාසයටත් අදාළයි. ඉතින් මෙතන තියෙනවා ගිනි බිය වැසි වතුර කියලා උදාහරණ දෙකක්. ඉතින් අපි බලමු ගිනි බිය හැදෙන්නේ කොහොමද? ගින්නෙන් නැතිවන බිය. ඒ කියන්නේ මෙතන තියෙනවා නේද ගින්නෙන් නැතිවන බිය. ඒකෙදි මෙතන සීමාවක් තියෙනවා. ඒ නිසා මේක අවදි විභක්ති සමාසයට අයත් වෙනවා. දෙවෙනි උදාහරණය වැස්සෙන් ලැබෙන වතුර. ඒ කියන්නේ වැසි වතුර. මෙතන වැස්සෙන් ලැබෙන කියද්දි මෙතන සීමාවක් තියෙන නිසා මේ වැසි වතුර කියන වචනයත් අවදි විභක්ති සමාසයට තමයි අයත් වෙන්නේ. 6 වෙනි විභක්ති සමාසය තමයි සම්බන්ධ විභක්ති සමාසය කියන්නේ. අපි සම්බන්ධ විභක්ති වල කතා කරා සම්බන්ධ විභක්ති අඳුනගන්න ලේසිම ක්‍රමය තමයි එතන අයිතියක් තියෙනවා නම් අයිතියක් හඟවන පදයක් තියෙනවා නම් එතන ඒක අයත් වෙන්නේ සම්බන්ධ විභක්ති වලට කියලා. ඉතින් ඒ වගේම සම්බන්ධ විභක්ති සමාසයේදීත් අයිතිය හඟවනවා නම් එතන සම්බන්ධ විභක්ති සමාසයක් තියෙනවා. ඉතින් අපි බලමු උදාහරණ වල තියෙනවා ඇතාගේ දල. ඒ කියන්නේ දල ඇතාගේ. ඒ කියන්නේ මේ දලවලට අයිතියක් තියෙනවා ඇතාට. ඒ නිසා ඇත් දල කියන සමාසය සම්බන්ධ විභක්ති සමාසයට අයත් වෙනවා. ඒ වගේම මවගේ කිරි. මේ කිරි කාගේද? මවගේ. එතනත් අයිතියක් තියෙන නිසා මේ මව් කිරි කියන සමාසයත් සම්බන්ධ විභක්ති සමාසයට අයත් වෙනවා. අවසාන විභක්ති සමාසය තමයි ආධාර විභක්ති සමාසය කියන්නේ. අපි විභක්ති පාඩමේ කතා කරා ආධාර විභක්තියක් හඳුනගන්න නම් ආධාර වෙන පදයක් ඒ කියන්නේ ආධාරයක් කියන අපිට අදහස තියෙනවා නම් එතන තියෙන ආධාර විභක්තියක් කියලා. ඒ වගේම ආධාර විභක්ති සමාසයකටත් මේ කරුණ පොදු කරුණක්. අපි බලමු උදාහරණ වල මොනවද තියෙන්නේ කියලා. රටෙහි වැසි. ඒ කියන්නේ රටෙහි වැසි කියන්නේ මේ වැසි කියන්නේ වර්ෂාව නෙමේ. වැසි කියන්නේ වැසියෝ. ඒ කියන්නේ ජනතාවට. ඉතින් මේ ජනතාවට වැසියන්ට රටෙහි ඉන්න රට ආධාරකයක් වෙලා නේ හන්ද තමයි මේ රටවැසි කියන සමාස පදේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි උදාහරණේ තියෙනවා සරත් කාලයේ සඳ. සඳ එක එක කාලවලට පායනවා. ඒ වුණාට මෙතන මේ සරාසඳ කියන සමාසයේ නිර්මාණය වෙන්න හැදිලා තියෙන්නේ සරත් කාලයේ. කියන්නේ සඳට පායන්න සරත් කාලය තමයි ආධාර වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන සරාසඳ කියන වචනය අයත් වෙන්නේ ආධාර විභක්ති සමාසයට. අපි ඊළඟට ඉගෙන ගන්න හදන්නේ සමාසවල තියෙන ලේසිම සමාසය. ඒ තමයි දකාරාර්ථ සමාසය. ඉතින් අපි බලමු දකාරාර්ථ සමාසය කියන්නේ මොකක්ද කියලා. මේ පේන විදිහට දකාරාර්ථ සමාසය යනු ද නිපාතයෙන් සම්බන්ධ වී ඇති වෙන්වෙන් අර්ථ ඇති පද ද නිපාතයේ රහිතව ලියලා තියෙන එක තමයි අපි දකාරාර්ථ සමාසය කියලා හඳුන්වන්නේ. ඉතින් අපි දකාරාර්ථ සමාසයට උදාහරණ කිහිපයක් බලමු. දකාරාර්ථ සමාසයට උදාහරණ විදියට මේ පහත තියෙන උදාහරණ අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි උදාහරණයේ තියෙනවා දුකද සැපද. ඉතින් මේ ද කියන නිපාතය ඉවත් වෙලා දුක සැප කියන දකාරාර්ථ සමාසය නිර්මාණය වෙනවා. ඒ වගේම දෙවෙනි සමාසයේ තියෙනවා ඇත්හුද අස්හුද රියද පාබලද කියන වචන ටික. ඉතින් මෙතන ද නිපාතය අයින් වෙලා ඇත් අස් රිය පාබල කියන සමාසය නිර්මාණය වෙනවා. මේ ඇත් අස් රිය පාබල කියන්නේ මොකක්ද? මේ චතුරාංගනී සේනාව. ඉතින් මේ ඇත් අස් රිය පාබල කියන වචනයත් දකාරාර්ථ සමාස ගණයට අයත් වෙනවා. ඒ වගේම ගීද නැටුම්ද. මේකේ ද නිපාතය ඉවත් වෙලා ගී නැටුම් කියලා දකාරාර්ථ සමාසයේ නිර්මාණය වෙනවා. ඉතින් මේ තමයි දකාරාර්ථ සමාස වලට උදාහරණ කිහිපයක්. ඒත් අපි මතක තියාගන්න ඕනේ දකාරාර්ථ සමාසයට යොදාගන්නේ එකිනෙකට ගැළපෙන වචන දෙකක් හෝ කිහිපයක් පමණයි කියලා. ඊළඟට අපි අවසාන සමාසය වෙත යමු.
අවසාන සමාසය තමයි අන්‍යාර්ථ සමාසය. ඉතින් මේ අන්‍යාර්ථ සමාසය ඒකේ නමේ තේරුම වගේම වෙනස්ම අර්ථයක් දෙන පදයක් තමයි ඇති කරන්නේ. ඉතින් අපි තවදුරටත් බලමු අන්‍යාර්ථ සමාසයක් ගැන මොකක්ද කියලා. ඉතින් මේ තියෙන විදිහට වෙනස්ම වූ අර්ථ ඇති පද දෙකක් එකතු වී එම පදවල අර්ථයට වඩා වෙනස් වූ අර්ථයක් පළ කරන සමාස අපි අන්‍යාර්ථ සමාස කියලා හඳුන්වනවා. ඉතින් අපි අන්‍යාර්ථ සමාස වලට උදාහරණ කිහිපයක් බලමු. මේ පහලින් තියෙන්නේ අන්‍යාර්ථ සමාස වලට උදාහරණ. පළවෙනි උදාහරණයේ තියෙනවා තී ධන නෙත්. ඉතින් මේ අන්‍ය වූ පද දෙකක්නේ තියෙන්නේ. තී කියන්නේ තෘණාර්ථය. නෙත් කියන්නේ ඇස්. නේත්‍ර කියන අර්ථය. ඉතින් මේකෙන් කියවෙන්නේ නෙත් තුනක් ඇත්තේ. නෙත් තුනක් තියෙන්නේ කාටද? තිනෙත්. ඒ කියන්නේ තිනෙත් කියන්නේ ඊශ්වරට කියන තවත් නමක්. ඉතින් මේ තිනෙත් කියන සමාසය අයත් වෙන්නේ අන්‍යාර්ථ සමාසයට. ඒ වගේම දැමි දුරු. දැමි කියන්නේ ඉන්ද්‍රියන් වලට. දුරු කියන්නේ দমনය කරනවට. ඉතින් ඉන්ද්‍රියන් দমনය කළ තැනැත්තා මුනි කියලා හඳුන්වනවා. ඒ වගේම තුන්වෙනි උදාහරණේ තියෙනවා සඳ ධනවත. ඒ කියන්නේ සඳ කියන්නේ සඳ නෑ තරිඳු කියන්නේ සඳට. වත කියන්නේ මුහුණට. ඉතින් සඳවන් මුහුණක් ඇත්ති කියලා මේ සමාසයේ නිර්මාණය වෙන ස්ත්‍රිය කියන්නේ කාටද? ඒ ස්ත්‍රිය කියන්නේ අන්‍යාර්ථ සමාස පදයක්. මෙතන මේ සඳවත කියන එකත් එක්ක නිර්මාණය වෙලා. එතකොට මල් ධන අවි. මල් අවි දරන්නේ කියන වචනේ තමයි මේ මල් අවි කියන එක එකතු වෙලා නිර්මාණය වෙන්නේ. කියන්නේ මේ අන්‍යාර්ථ අන්‍ය පද දෙකක් එකතු වෙලානේ මේ අන්‍යාර්ථ සමාසය හැදෙන්නේ. ඉතින් මේකේ නිර්මාණය වෙන වචනේ තමයි මලවි. මලවි කියන්නේ කාටද? අනංගයට. මේ මලවි කියන වචනය අයත් වෙන්නේ අන්‍යාර්ථ සමාසයට. ඒ වගේම සුන් ධන තුරු. තුරු කියන්නේ ගස් වලට. සුන් කියන්නේ සුන් කියන්නේ කපා දමනවා. නිකන් විනාශ කරනවටනේ. එතකොට ගස් කපා දමන්නේ මොකක්ද? පොරව. එතකොට පොරව කියන වචනේ අයත් වෙන්නේ අන්‍යාර්ථ සමාසයට. එහෙනම් ඔන්න අද අපි ඔක්කොම සමාස වර්ග ටික කතා කරලා ඉවර කරා. ආයෙත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් මගේ YouTube channel එක subscribe කරලා යාළුවෝ අතරත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. කැමති නම් ඊළඟට කරන්න ඕන පාඩම පහලින් comment එකක් දාලා තියන්න. එහෙනම් හැමෝටම සුබ